ඔබේ කතාවේ පනයි ඔයා. මෙන්න මේ විදිහට තමයි අපි ඉලෙක්ට්‍රික් විඩින් එකෙන් ට්‍රැක් කරගන්නේ. පේනව නේද? එන්නේ. නමයි මේ අපි ආයි මේ ටික ගාලා බලමු. මේ ටික ඔය විදිහට තමයි මම බැලුවම ඒ දිගටම ගහලා තියෙන්නේ. නයි. ඔබේ කතාවේ පනයි ඔයා. මගේ කතාවේ ඔබේ කතාවේ පනයි ඔයා. මේ ගහන්නේ කෑල්ල දෙකට ගහන්නේ. පේනවනේ. කෙල්මයි මූට් නම් මූට්ටුයි. ඊට පස්සේ ඔක ඉතුරු කෑල්ල නැහැ මෙන්න මේ සාරිය. ඒත් මේ කෑල්ල අපලා තියෙන්නේ. ගානට දිරපිටිය සේරම කපලා නැමති. ඒ කියන්නේ දිරම මෙන්න මේ හරියම වගේ තිබ්බේ. අඟලක් විතර විතර දාලා කපලා තියෙන්නේ. නේද තමයි. පොඩි පොඩි ටික පාරක් කරනවා ඉතින්. එන යාළුවනේ. මෙතන. ඔයන්න බෑ නේද? මේක ආයෙමත් ගහන්න ඕනේ. මේ දැන් මේකේ මේ පැත්ත එහා පැත්ත හරවලා එහා පැත්ත ගහලා තියෙන්නේ මේ ජොයින්ට් එකෙන් මැදි. හරිද? දැන් මම බලමු එහා පැත්ත හරවලා. අන්න බලන්න යාළුවනේ මේ මෙතන උඩ අර එහා පැත්තේ ගහපු ගෑනුවේ. හරිද? බලන්නකෝ පොඩ්ඩක් ඉන්න මම ලයිට් එකක් දාමු. ඔන්න ලයිට් එක දැම්මා. මේ තියෙන්නේ මේ හිනාර පැත්ත දිගට බලන්නකෝ. පේනවනේ අතන මුල්ලෙම ගහන්න විදියක් නැහැ. අර මේ එල් එක තියෙනවනේ. සෝරි සී බාර් එක තියෙනවනේ මේ ගාලේ. එහෙනම් සුබ දවසක්. මේ කෑල්ල යට තියෙන ඔය බක්කිය ඒකට ගහලා වීඩියෝ එකක් දාන්න. මේ පැත්තෙත් මේ සයිඩ් එක කොහොම ගිහිලා තියෙන්නේ. විදිහට ගහලා තියෙන මේ පැත්තෙත් එහෙම මේ මෙතන මේ පැටලෙනවට තමයි මේක නවලා තියෙන්නේ.
තියෙන්නේ. ඒකට යටින් තමයි අර සීපාරික වදින්නේ. එහෙනම් ජයෙන් ජයම වේවා.